මගේ නම චමරි. මම මේ අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ජීවිතේ මං විඳපු ඇත්තම සිදුවීම් කීපයක් ගැන. මම මහේෂ්ව බැඳලා හිටියේ මහේෂ්ලා එක්තරයි. මහේෂ් බිස්නස් කරන කෙනෙක්. මහේෂ්ට හොඳට සල්ලි තියෙනවා. මම නම් එච්චර දුප්පත් පවුලකින් නෙමෙයි. මහේෂ් අපේ ගෙදරට ගෙනාපු යෝජනාවකින් තමයි මම මහේෂ්ව බැන්දේ. දැන් අපිට පුතෙකුත් ඉන්නවා. මුලදී නම් මහේෂ් නිතරම මාත් එක්ක හිටියා. හොඳට සතුටු කළා. පහු වෙනකොට නම් මහේෂ්ට මාව සතුටු කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද එයාට ලොකු බිස්නස්. එයා ඉතින් බිස්නස් මීටින් වලට යනවා, බිස්නස් පාටි වලට යනවා. සමහර දවස් වලට සති ගාණක් ගෙදරින් ගියන් පස්සේ ඉන්නවා. රටවල් වල ඉන්නවා. මට ආරංචි වෙලා තිබුණේ මහේෂ්ට වෙන සම්බන්ධතාව කියන්නේ ගෑනු අයත් එක්ක සම්බන්ධතාව තියෙනවා කියලා. ඒත් මං ඒවට විරුද්ධ වෙන්න ගියේ නෑ. මොකද මට මහේෂ්ට විරුද්ධ වෙන ශක්තියක් තිබුණේ නෑ. මොකද මං ගොඩක් දුප්පත් පවුලක කෙල්ලෙක් හින්දා. ඔහොම කාලයක ඉවිලා ගියා. එදා පාටියක් තිබුණා. අපේ ගෙදර තමයි පාටිය තිබුණේ. එදා මහේෂ්ලා යාළුවෝ ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ බිස්නස් ඩීල් කරන කට්ටිය. එදා පාටියේ හොඳටම ගියා. ඩ්‍රින්ක්ස් එහෙමත් තිබුණා. ඉතින් ඒ ආපු අය අතරින් අවුරුදු 50ක විතර වගේ කෙනෙක් මහේෂ්ගේ බොස් කෙනෙක්. ඒ කියන්නේ එයාගේ ඊගා බිස්නස් එකේ එයාත් එක්ක තමයි කරන්න හිටියේ. එයා නිතරම මන් දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කුකුල් පැල්මක් මන් දිහා බලන්නේ. නිතරම මගේ වටේ කැරගෙනවා. මං එයාට බීම් එකක් අල්ලනකොට මගේ අතිනුත් ලාවට වගේ ඇල්ලුවා. මං ටක් ගාලා අත ගස්සලා එහෙමම ගියා. මිටි මිනිස්සෙක් හොඳ සල්ලිකාරයෙක් කියලා තමයි මහේෂ් මට කියලා තිබුණේ. මාත් ඉතින් ගණන් ගන්න නැතුව හිටියා. කොහොම කාලය ගෙවිලා එනකොට මහේෂ් එක දවසක් මාත් එක්ක එකතු වුණා. එදා මහේෂ් මට උපුරු යෝජනාවක් කළා. මං ඒක අහපුවා මම හොඳටම බය වුණා. මහේෂ් කිව්වා එයාට ඊගා බිස්නස් එක තියෙන්නේ අර එදා ආපු බොස් එක්ක කියලා. ඉතින් එයා කියනවලු මාව දැක්ක වෙලාවෙ ඉඳන් එයාට මං ගැන කැමැත්තක් ඇති වෙලා කියලා. එයාට මායික ඉන්න ඕනෙලාලු. මං ඇහුවත් මහේෂ් තමසට පිස්සුද? තමන්ගේ ගෑණිව වෙන කෙනෙක්ට දෙන්න හදන්නේ. අනේ එහෙම කියලා බෑ. මේකට ඔයා කැමති වෙන්නම ඕනියෝනේ. නැත්තම් මට කෝටි ගානක පාඩුවක් වෙන්නේ. ඔයා මේකට කැමති වෙන්න ඕම කියලා මහේෂ් බල කළා. මහේෂ් එක්ක මම රණ්ඩු වුණා. ඒත් වැඩක් වුණේ නැහැ. මාවයි දරුවයි ගෙදරින් එළවනවා කිව්වා. මේ දෙයට කැමති වුණ නැතොත් එයාට කෝටි ගානක් පාඩුවක් වෙන නිසා. කොහොම හරි මට අන්තිමට මේ දෙයට කැමති වෙන්න උනා. එදා සෙනසුරාදා දවසක් එයා කිව්වා එදා වැඩට යන ගමන් හවසට නාල හැමල හැත් වෙලා ඉන්න මම බොස් එක්ක එන්නේ කියලා. ඉතින් පුතත් එදා ඥාති ගෙදරකට මහේෂ් නවත්තලා තිබුණේ. වෙලාව රෑ 8ට විතර වෙති. මහේෂ්ගේ බොසුයි ආවා. මං ආව එළියට. මගෙත් නම් ඇඟ ගැහෙනවා වගේ. ඒත් මගේ හිතෙත් යටි හිතෙත් පොඩි ආසාවක් තිබුණා. ඒත් ඇයි දන්නවද? මහේෂ්ට මාව සතුටු කරන්න වෙලාවකුත් නැහැනේ. අය ටිකක් වැඩිමල් කෙනෙක්. හොඳ තඩි බඩක් එහෙම තියෙන මුදලාලි පෙනුමක් තියෙන හොඳ කෙනෙක්. කොට මොඩල් ළඟ පිටක් තියෙනවනේ. ඉතින් ওই විදිහට මහේෂ් ඔය ඩ්‍රින්ක්ස් එකක් ගත්තා. එහෙම ටික වෙලාවක් ගිහින් රෑ 9ට විතර වගේ එහෙනම් සර් ඔයා සතුටු වෙන්නකෝ. මම මෙයාට කියලා දෙන්න හැමදේම මගෙන් බාධාවක් නැහැ කියලා. මිනිස්සුන්ට කියනවා මට ඇහුණා. මං ඒ වෙලාවෙ හිටියේ කාමරේ. මහේෂ් ආව මගේ කාමරේට. ඔයා මේ දෙයට කැමති වෙන්න ඕනේ. මේ දෙයට විරුද්ධ වෙන්න බෑ. ඔයා එයාව සතුටු කරන විදියට තමයි හෙට අපේ ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම කියලා මහේෂ් කාමරේ දොර වහගෙන එළියට ගියා. ඒ ගමන්ම පැය භාගයක් විතර වගේ යනකොට ඒ දෙන ඩ්‍රින්ක්ස් අරන් ඉවරලා අර මිනිස්සයා මගේ කාමරේට ඇවිල්ලා දොර වැහුවා. මහේෂ් මහේෂ් ආවේ නෑ. ඒක පාට වෙලා මං ඇවිල්ලා ඇඳින් වාඩි වෙලා හිටියේ. මගේ ඇඳින් වාඩි වුණා. කොහොමද පැටියෝ? හොඳින් ඉන්නවා. ඇයි මේ ලැජ්ජ වෙලා වගේ? මං බිම බලාගත්තා. ලැජ්ජ වෙන්න එපා කෙල්ලේ. මහේෂුත් මට අවසරය දීලා තියෙන්නේ. ඔයා මන් දන්න ඔයා මාව ගොඩක් සතුටු කරයි කියලා. මං ඔයගොල්ලෝ ගැන හොඳට බලනවා. මගේ බිස්නස් වලටත් ඔයාලාව ජොයින් කරගන්නවා. මං ඔයාලා ගැන හැමදේම බලා ගන්නවා. මේ දෙයට කැමති වෙන් කියලා මගේ අතින් ඇල්ලුවා. මට ඉතින් විරුද්ධ වෙන්න උවමනාවක් තිබුණෙත් නෑ. මිනිහට හොඳ නම් මට මොකෝ
මාත් හොඳ සැපක් ගන්නවා කියලා මං හිතාගත්තා. එයා එහෙම්ම මාව ඇඳුම්ට තල්ලු කරලා උඩට ආවා. එයා පිස්සෙක් වගේ හැසිරුණේ. ටික වෙලාවක් යනකොට එයාගේ අතින් මගේ ඇඳුම් අයින් වුණා. මාත් ඉතින් ඒ සතුට පරිම විත්තා. කොහොම හරි එදා රෑ එළි වෙනකොට 4-5 පාරක් එයයි මයි එකතු වෙලා තිබුණා. ওই විදිහට අපිට ඕඩර් එකක් හම්බුණා. මහේෂ් නැති වෙලාවට පවා එයා ඊට පස්සේ අපේ ගෙදරට ආවා. ඊට පස්සේ එයා කොහොම හරි දැන් රට ගිහින් ඉන්නේ. එයා දැන් නැහැ. මහේෂ්ට දැන් ඊගාව බිස්නස් එක සෙට් වෙලා තියෙන්නේ. මහේෂ්ට සෙට් වෙලා තියෙන ඊගාව බිස්නස් එක තියෙන්නේ අවුරුදු 45ක 50ක විතර වගේ මැඩම් කෙනෙක් එක්ක. එයාට ඕනි පිරිමි ළමෙක්, හොඳ නිරෝගී පිරිමි ළමෙක් ඒව සතුටු කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉන්නවනම් මගේ මේ කතාව ඇහුවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට හොඳට සලකන්නම්. අපි ඔයාලා ගැන බලා ගන්නම්. එහෙම හොඳ නිරෝගී කෙනෙක් ඉන්නවනම්, විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් අපි කතා කරලා කමෙන්ට් එකක් දාන්න. අපේ නම්බරෙට කෝල් එකක් දුන්නත් කමන්නේ. 075 231 46යි. ඉතින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් මේ වගේ වෙච්ච සුන්දර සිදුවීම් තියෙනවා. ඒවත් මම කියන්නම්. YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. අපි රිප්ලයි කරනවා. අපි එහෙනම් හමු වෙලා ඊගාවට වෙන දේ ගැන බලාගමු.